හායි කොහොමද ඔයාලට? අද මං හදන්න යන්නේ ඉතුරු බත් වර්ගයක් තියෙනවා. ඒකෙන් 3-5 බත් එකක් තමයි හදන්න මේ ලෑස්ති වෙන්නේ. ඔන්න මම බටර් ටික රත් කරගත්තා. ඒකට මම බොම්බයි ලුණු ටිකක් හපලා දාගන්නවා. රම්ප කාල්පිංච, කුරුඳු පොතු කෑල්ලක්, එනසා කරප් මිරිචි ටිකක්. ඒ ටිකක් දාලා තෙලේ හොඳට වැද ගන්න තමයි තියෙන්නේ. ගෙදර ඉතුරු බත් තියෙනවා නම් මේ ක්‍රමයට හදලා බලන්නකෝ. හරිම රසයි. බත් ටික ඉතුරු වෙලා තියෙනවා නම් අපි ඒක විසික් කරන්න ඕනේ නැහැ. මේවා හදලා වෙනස්ම විදියකට ගෙදර කට්ටියට කන්න දෙනවා. ඒ ටික හොඳට බටර් එකේ හොඳට බැදගෙන ඒකට මං කපාගත්ත sorry. ඔන්න මං දැන් දාගත්තේ ඉඟුරු ටිකක්. සුදු ලුණු ටිකක් දාලා ඒකත් හොඳට බැද ගන්නවා. ඒක ඔහොම බැදීගෙන ගියාම මං කපාගත්ත තක්කාලි ගෙඩියක් එකට දාගන්නවා. කම්මැලි දවස්වලට මේක හොඳ විදිහක්. වැඩි වෑංජන ඕනෙත් නැහැ ඉතින්. මේකට මං දාගන්නවා අමු 3-5 කුඩු ටිකක්. ගෙදර කොටපු අමු 3-5 දාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එතකොට ගොඩාක් සුවඳයි. මට ඉතින් ගෙදර කොටපු අමු 3-5 නෑනේ. මේකට මම දාගන්නවා උකු පොල් කිරි ටිකක්. කෝප්ප 3 කාලක් විතර දාලා ඒකත් හොඳට කලවම් කරගන්නවා. ලුණු ටිකක් රස අනුව ලුණු දානවා. මොකද මම බත් එක තම්බන්නේ ලුණු දාලා නෙවෙයි. ඒක හොඳට දැන් රත් වුණාම බත් එක කලවම් කරලා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. මං බත් එක නිකන් තම්බන්නේ නැතුව කහ කුඩු චුට්ටක් දාලා තමයි තැම්බුවේ. එතකොට ඉතින් පාටකුත් තියෙනවනේ. නියමයි. ඊයේ හදපු චිකන් ඩබලුත් එක්ක ඔන්න මම රස බලනවා.